අද සමාජයේ බොහෝ පිරිසක් පීඩා විඳිනවා මේ කුණුවැට පෙළේ ආබාධ සම්බන්ධයෙන්. ඉතින් බොහෝ අයට තියෙන ප්‍රශ්න තමයි මේ රෝගී තත්ත්වයන් සුව කරගන්න පුළුවන්ද? අපි මෙච්චර කාලයක් බේත් කරා තාමත් සුවුන්නේ. ඉතින් අන්න ඒ වගේ හරියට මේකට පිටක් හොයාගන්න බැරි අයට විසඳුමක් තමයි අපි මේ අද කතා කරන්න ඔයාලට. මම කන්දේ ගෙදර පහන් කරනු ආරණ්‍ය සේනාසනේ. ජීවන්න දෙන්නේ අජිත්. කකුල් දෙක සම්පූර්ණම හිරිවැටලා තියෙන කිසි දෙයක් දැනෙන්නේ නැහැ. ගොඩාක්ම අමාරුයි. මම ඉංග්‍රීසි බෙහෙත් කරන්නත් ගියා. ඊට පස්සේ කිව්වා හිරිවාතය කියලා. ඒ බෙහෙත් දීවට ඉතින් එච්චර සුවයක් ලැබුණේ නැහැ. මම ආවේ ජනවාරි මාසේ 4 වෙනිදා. ඊට පස්සේ මේ දිගටම ඉතින් මේ පිළිවෙලකට මේ බෙහෙත් ටික මට බඳා. ඒක බෙහෙතක් දින 10ක් වගේ බඳිනවා. මගේ දැන් 90ක් විතර මගේ හොඳයි. මගේ නම ධම්මික ප්‍රදීප් ප්‍රේමරත්න. පුරාණ හෙළවෙද ගෙදර. මම මේ වෙදකම ඉගෙන ගත්තේ මගේ සීයාගේ නම WD පියදාස. සීයා 2012 තමයි සීයා නැති වුණේ. දැන් මේ වෙනකොට මම තනියෙන් අවුරුදු 12ක් විතර මේ වෙදකම මම තනියෙන් කරගෙන යනවා. ඉතින් මේ වෙද්දී මම බාහිර රෝගීන් 67000ක් වගේ දෛනිකව බලලා තියෙනවා. නියමාතික රෝගීන් 1200 ගණක් වගේ ඉඳලා තියෙනවා. ඉතින් ඇත්තටම මේකේ බහුතරයක්ම මේ කුණුවැට පෙළ සම්බන්ධ ආබාධ තියෙන රෝගීන් තමයි ප්‍රතිකාර වලට ඇවිල්ලා තියෙන්නේ. සීයාත් මේ ප්‍රතිකාරම තමයි කරේ. ඊට අමතරව මේ කැඩුම් බිඳුම් රෝග, මේ ධනිස් ගෙවියාම් මේ වගේ දේවල් වලට අපි ප්‍රතිකාර කරනවා. විශේෂයෙන්ම අපි දන්නවා දැන් කුණුවැට පෙළිය ගත්තොත් මිනිස්සෙක්ගේ ශරීරේ බර දරාගෙන ඉන්නේ, ශරීරේ ඍජුව තියාගෙන ඉන්නේ මේ කුණුවැට පෙළියෙන්. අස්ථි 33කින් එකතු වෙච්ච මේ කුණුවැට පෙළිය අපි දන්නවා මොළේ සිට සුදුම්නා වරා කුණුවැට පෙළිය හරහා පණිවිඩ ගෙනියනවා මුළු ඇඟ පුරාම. ඉතින් මේ පණිවිඩ මොළයට නැවත අරයි යන්නේ ස්නායු පද්ධතිය හරහා සුදුම්නාවට ලබා දුන්න පණිවිඩ ගෙනියන්නේ මේ කුණුවැට පෙළිය උදව් වෙනවා. එතකොට තුනට ආශ්‍රිතව තමයි පාදවලට සම්බන්ධ වෙන ස්නායු ගමන් කරන්නේ. බෙල්ල ආශ්‍රිතව අත්වලට ගමන් කරන ස්නායු පවතිනවා. එතකොට මේ ශරීරයේ සෑම ඉන්ද්‍රියයන්ටම මේ කුණුවැට පෙළිය හරහා ස්නායු සම්බන්ධ වෙනවා. අපි දන්න මේ ආමාශය ඇතුළේ මේ හෘදය ඇතුළේ මේ හැමතැනටම ස්නායු සම්බන්ධ වෙන කුණුවැට පෙළිය. ඉතින් යම් කිසි හේතුවක් මත අපි දන්නවා දැන් වැටීමක් වෙන්න පුළුවන්, බරක් එසවීමක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් උගුරට බරක් උස්සෙන්න වෙන්න පුළුවන්. හදිස්සියේ හදිසි අනතුරක් වෙන්න පුළුවන්, පාරක් වැදිලා වෙන්න පුළුවන්. මේ වගේ මොනියම්ම හේතුවක් නිසා මේ කුණුවැට පෙළියට විවිධ වූ ආබාධ හැදෙනවා. ඉතින් ස්නායු තෙරපීම වෙන්න පුළුවන්. කුණුවැට පෙළියේ තියෙන අන්තර්කශේරුක මඩල නිරායාමක් එක්ක ස්නායු වලට බලපෑමක් වුණාම තුනටි ආශ්‍රිතව ඒක වුණොත් ඒක කකුලට යනවා. පාදයට වේදනාව වෙන්න පුළුවන්, පාදයට හිරිගතිය වෙන්න පුළුවන්, පාදයේ බරගතියක් වෙන්න පුළුවන්. කාලයක් මේ රෝගී තත්ත්වයන් තියෙනකොට මාංශ පේශි හැවීමක්, ඒත් එක මේ කකුල හීනවීමක් වෙන්න පුළුවන්. ඒතර අධික දැවිල්ලක් වෙන්න පුළුවන්. ඒතර ඇඟිලි වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්. අන්තිමටම කකුල පන්න තියෙන මට්ටමට වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ බෙල්ල ආශ්‍රිතව තියෙනකොට ස්නායු තෙරපීමත් එක්ක හිරිවැටීම, බරගතිය, එතකොට වෙනදට වගේ හයිය නැති එක, එතකොට මේ මාංශ පේශි ශරීරීම, ඉතින් මේ වගේ පණ නැති වෙන තත්ත්වයටම ඒ රෝගී තත්ත්වය දරුණු වෙනවා. ඉතින් අපි අපේ ප්‍රතිකාර වලින් අපි කරන්නේ දැන් තවත් ප්‍රතික්‍රම වලට මේක ශල්‍ය කර්මයක්, එහෙම නැත්නම් වේදනානාශකයක් වගේ දේවල් අවදානම් සහගත ප්‍රතිකාර වලට යොමු වෙන්න තියෙද්දි පාරම්පරික වෙදකමේ අපි මේ පුරාණ හෙළවෙද ගෙදර මේ විදාගම වෙද පරම්පරාවේ අපි ඔප්පු කරලා තියෙනවා මේ වගේ රෝගී තත්ත්වයන් ශල්‍ය කර්මයකින් තොරව සුව කරන්න පුළුවන් කියලා. අද වෙනකොට 10 ගාණක් වෙච්ච රෝගීන් ඉන්නවා. ඉතින් එතනදී අපිට රෝගීන් බොහෝ පිරිසක් ඉන්නවා. අවුරුදු ගණන් තිස්සේ ප්‍රතිකාර කරලා රෝගය සුව කරගන්න බැරි වෙලා අන්තිමටම එකතැන්ම වෙච්ච රෝගීන් ඉන්නවා. මේ වෙනකොට නියමිත ප්‍රතිකාර කරලා සාමාන්‍ය ජීවිතයට ගිහලා තමන්ගේ එදිනදා ජීවිතය කටයුතු කරගෙන ඉන්න රෝගී. ඉතින් එතනදී අපි විශේෂයෙන්ම පරම්පරාවේ අපි මෙතනදී අපි දන්නා ස්නායු තෙරපීමක් වුණොත් අනිවාර්යෙන් තෙරපීම අපි නිවැරදි කරන්න ඕනේ. ඉතින් අපි බොහෝ ප්‍රතිකාරකම වල සිද්ධ වෙන්නේ නැති දේ තමයි ව්‍යායාම මාර්ගයෙන් හරි මේක තෙරපීම නිවැරදි වෙන්නේ නැති එක. ඉතින් අපි ව්‍යායාම ක්‍රමයක් යොදාගෙන මේ ස්නායු තෙරපීම නිවැරදි කරලා ඊට අමතරව අපි පාරම්පරාවේ අපි තෙල් වර්ග පාවිච්චි කරනවා, පැවිලි වර්ග පාවිච්චි කරනවා, කසාය වර්ග. ඊපස්සේ පරම්පරාවට ආවෙනික අපි ඖෂධ වර්ග පන්තියක් යොදා ගන්නවා මේ කුණුවැට පෙළියට බෙහෙත් බඳින්න. දැන් මේ ලෙඩා අපි ගාවට ආවේ මේ අවුරුද්දක් විතර තිස්සේ ප්‍රතිකාර කරලා අතර වෙනකොට මම ඡායාරූපය පෙන්වන්නම් කොහෙන්ද ඇදලා හිටියේ මෙයාට ඇවිද ගන්න බැල්ල. එතකොට සෑහෙන දුක් හිතපු ලෙඩෙක්. මෙයාට ඉස්සල්ලාම මේ ලෙඩ ඇදලා තියෙන බ්ලොග් ගලක් උස්සන්න ගිහින් තමයි මේ ස්නායු ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ.
එතකොට එතනදී ප්‍රතිකාර කරලා තියෙන අවුරුද්දක් විතර පුරාවට එක්ස්රේ පරීක්ෂණ අරගෙන මොකද ඔයගොල්ලෝ කිව්වේ? ස්නායුවක් ඇදලා කියලා තමයි කියන්නේ. නමුත් එක්ස්රේ පරීක්ෂණයක් විතරයි තිබ්බේ. නමුත් මම MRI පරීක්ෂණයක් ලබා ගත්තා මෙයාගේ රෝග පරීක්ෂාවත් එක්ක. ඒකෙන් මම කලින්මත් මම කිව්වා මෙයාගේ මේක කාර්යජ ගෙවිලා තිබ්බ මොකද එක්ස්රේ එකක පෙන්නනවා. ඉතින් ඒකත් එක්ක අපි ප්‍රතිකාර පටන් ගන්න දැන් මගේ ඉතින් මාසයක් විතර. ඉතින් දැන් මේ වෙනකොට අර කොහොමද ඇවිල්ලා දවස් 3-4ක් කරනකොට මෙයාගේ ඇදේ දිග යනවා. ඇත්තම මීට අවුරුදු 5ක විතර පමණ පෙර මට කොන්දේ ඇතිවුණු රෝගී තත්ත්වයක් නිසා මගේ මේ සියලුම ඇටකොඩු දිරාපත් වුණා. දිරාපත් වුණාන් පස්සේ මගේ ඇස් දෙක පේන්නේ නැතුව ගිහිල්ලා මගේ ඇඟේ හැමතැනම තද කුෂ්ඨ ඇති වෙලා මගේ ඇඟ විනාශ වෙලා තිබුණා. ඉමුගස්තනීය ප්‍රදේශයේ පුරාණ හෙළවෙද ගෙදර ඒ ස්ථානෙට මම පැමිණියා. ධම්මික ප්‍රදීප් ප්‍රේමරත්න ගෙදර මහත්තයා කිව්වා මට මවසූ කරන්න පුළුවන් කියලා. අද මේ වන විට මට කියන්න ඇත්තම සතුටුයි. මගේ අර දිරාපත් වෙලා තිබ්බ සියලුම අක්ති දැන් යථා තත්ත්වයට පත් වෙලා තියෙනවා.